ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊයේ මධ්‍යම රාත්‍රියේ මම හිතන්නේ මධ්‍යම රාත්‍රියේ වෙන්න ඕන 2025 2026 අධ්‍යයන වර්ෂයන්ට අදාළව විශ්වවිද්‍යාල කඩේම් ලකුණු නැත්නම් අර විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩේම් ලකුණු නැත්නම් අපි හැමෝම දන්න වචනේ තමයි කට් ඔෆ් මාක් කියන එක. ඉතින් මේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩේම් ලකුණු ඊයේ රාත්‍රියේ නිකුත් වුණා. ඒක අදාළ වෙන්නේ 2026 වර්ෂයේ උසස් පෙළ ලියපු ඒ අයදුම් කරුවන්ට. ඉතින් ඔබට කියන්න 2025 වර්ෂයේ මමත් පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට මේ උසස් පෙළ කියන දේ ලියුවා නැත්නම් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණා. ඉතින් ඊට පස්සේ මට ඒ තුනක් ලැබුණා දිස්ත්‍රික් කුසලතාවයක් සමග. ඒ වගේම අද වෙද්දී මම කොළඹ විශ්වවිද්‍යාලයේ කලා විෂය හැදෑරීම සඳහා තීරීපත් වෙලා සිටිනවා. ඉතින් මම හිතුවා දැන් මේ 2026 වර්ෂයේ නොබෝ දිනකින් 2026 උසස් පෙළ සඳහා පෙනී සිටින අපේ නංගිලා මල්ලිලා ඉන්නවානේ. ඒගොල්ලන්ට උදව්වක් වෙන විදිහට පෞද්ගලික හෝ පාසල් ඇදුම් කරුවන් ඒගොල්ලන්ට උදව්වක් වෙන විදිහට මම එදා විභාග ශාලාවේදී ඒ කටයුතු කරපු විදිහ ගැන පොඩ්ඩක් බෙදා හදා ගන්න. මොකද මං හිතනවා සමහරක් අය ඉන්නවා මේ ඒගොල්ලන්ගේ පළවෙනි අත්දැකීම. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පවුලේ කිසිම කෙනෙක් මේ වෙද්දී එහෙම උසස් පෙළ විභාගයට පෙනී සිටලා නැහැ. ඔබ ඇහුවොත් පුදුම වෙයි මගේ පවුලෙත් මගේ සහෝදර සහෝදරියවත් එහෙම කවුරුත් නැහැ. ඉතින් මම්ම තමයි එකටම දැන් මුහුණ දෙන්න යන්නේ. යාළුවන්ගෙනුත් පොඩ විස්තර අහගෙන ඉතින් එදා මම මුහුණ දුන්නා. ඉතින් මම හිතනවා එදා තත්ත්වය ඔබට පොඩ්ඩක් කිව්වොත් ඔබටත් යම් කිසි දෙයක් දැනගන්න පුළුවන් වේවි සහ ඔබගෙත් යම් දේවල් වලට මේ සඳහා සූදානම් වෙන්න පුළුවන් වේවි කියලා. ඉතින් මම පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට නේද පෙනී සිටියේ. මම එදා ඇන්දේ කළු කමිසයයි සුදු කමිසයයි කළු කලිසමයි. ඉතින් ඕක තමයි මම එදා කියන්නේ විභාග කාලේ ඉවරනකම්ම විභාගයට ඇන්දේ. සමහරක් අය නම් විවිධ ඇඳුම් වලින් එදන් ඇවිල්ලා සිටියා. නමුත් ඒක ඔබේ තේරීම ඒක මට මුකුත් කියන්න බෑ. ඒ වගේම ඔබ මම වගේ ඒ වෙද්දි කොණ්ඩේ වවාගෙන ඉන්න පිරිමි ළමයෙක් නම් අනිවාර්යයෙන්ම හෙයා බෑන්ඩ් එකක් ඕන. මොකද නැත්තම් ඒක පොඩි ගැටලුවක් වෙන්න පුළුවන්. විභාග වංචාවලටත් ඒක සමහරක් වෙලාවට කන් වහගෙන ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා අනිවාර්යෙන් බෑන්ඩ් එකක් ඕනේ නම් මටත් ඒ බෑන්ඩ් එක ඕන වුණා. ඒ බෑන්ඩ් එක දාගෙන තමයි මට විභාග ලියන්න සිද්ධ වුණේ. ඒ වගේම තමයි ඔබ පෑන් එහෙම අරන් යන්න බලාපොරොත්තු වෙනවා නම් අලුත් පෑන් ගත්තාම මම නම් කරේ ගෙදර පොඩ්ඩක් ලියලා හුරු වුණා. මොකද හේතුව අලුතෙන් ගත්ත පෑන් ටිකක් රළු ගතියක් තියෙනවා. තුඩෙන් එහෙම අලුතෙන් පෑන් වලින් ඔබ බැලුවොත් තියෙන හීනියට කොලේ පවා සීරෙනවා. නමුත් මේක ලියලා සුමට කරගත්තාම ඔබේ අතරත් ඒක පහසු වෙනවා. ඒ වගේම මම ඔරලෝසුවක් ගෙනිච්චා විභාග ශාලාවට. ඒ ඔරලෝසුව එකවර බැලුවාම වෙලාව පැහැදිලිව කියන්න පුළුවන් ඔරලෝසුවක් තමයි. ඒ කියන්නේ අංක එහෙම හොඳ ලොකුවට තියෙනවා. ඒ වගේම කටු එහෙම හොඳට පේන්න තියෙන ඔරලෝසුවක්. නැත්තම් අපිට සමහරක් ඒක කියවන්න ගියාමත් වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම අවස්ථාවක ඩිජිටල් ඔරලෝසු ගෙනියන්න දෙන්නේ නැහැ විභාග ශාලාවට. ඒකත් ඔබ දැනගන්න. තව දෙයක් තමයි දැන් ආර්ට් වගේ විෂයක් ලියන ළමයට කාලය කියන දේ බොහොම වටිනවා. ඉතින් මේගොල්ලෝ කාලය කළමනාකරණය කරගන්න ඕනේ. ඒ වගේම තමයි කාලය ඉතුරු කරගන්නත් ඕන. ඉතින් මම මේ සඳහා කරේ අර විභාග ශාලාවට ගියහම ටික වෙලාවකින් ශාලාධිපති විසින් දෙනවා උත්තර පත්‍ර ලිවීම සඳහා පොතක් සහ අමතර කඩදාසි කිහිපයක්. මේ හැම එකේම විභාග අංකය ලියන්න තියෙනවා පොඩි හිස්තැන් කිහිපයක්. ඉතින් මම ගත්තක මම මොකද කරේ ටක් ගාලා ওই ටික සම්පූර්ණ කරගත්තා සහ ওই පොතේ මුල් පිටුවේ තියෙනවා අදාළ විෂය අංකය සහ ඒ කරුණු කිහිපයක් පුරවන්නේ ඒකත් පුරවගෙන බලන්න හිටියා විභාග පේපරේ දෙනකම්. මම හිතනවා මට හේතුුනේ ගොඩක්ම ලොකුම දේ මේ විභාගය සාර්ථක කරගන්න මේ ප්‍රශ්න වලට පමණයි මම ඒ දවස්වල ඉඳන්ම අර පුහුණු වෙන කාලේ කරේ විභාග ලිවීම තමයි. මොකද මම අඩු කාලෙකින් තමයි විභාගෙත් ලිව්වේ. ඔබ මේ මගේ සිද්ධ වෙච්ච අත්දැකීමක් සහ ඔබට පොඩි උපදෙසක් දුන්නොත් දැන් අපි සමහරක් වෙලාවට මේ වෙදි පාස් පේපර්ස් ඔබ ලියලා ඇති. ඒ ලියලා ඒවට හුරු වෙලා ඇති. ඒ වගේ ප්‍රශ්න ක්‍රමවේද වලට හුරු වෙලා ඇති. නමුත් ඔබට කියන්නේ 2025 සිංහල පේපරේ පොඩි අවුලක් වුණා. අපිත් කලින් පුරුදුලා තිබ්බ එක විදිහකට එකම විදිහකට. නමුත් එදා ඒ ප්‍රශ්නයේ උපදෙස පොඩ්ඩක් අපිට ආපු පේපරේ වෙනස් කරලා තිබ්බා. ඒකට වැරද්දක් කියන්න බෑ. මොකද ඒගොල්ලෝ කියලා තියෙනවා දී ඇති ප්‍රශ්න උපදෙස් හොඳින් කියවා තමයි පිළිතුරු ලියන්න ඕන කියලා. ඉතින් ඒ හින්දා ප්‍රශ්න උපදෙස් ඔබ කලින් කොහොම කරලා තිබ්බත් අදාළ ඔබට අලුතෙන්ම හම්බෙන A level පේපරේ ප්‍රශ්න හොඳින් කියවලා තමයි උත්තර ලියන්න ඕන. ඒ වගේම තමයි මේ ගොඩක් අය කරන වැඩේ තමයි ආර්ට් කට්ටිය පාඩම් කරලා ගිහිල්ලා ඔහේ ලියනවා.
එහෙම එපා. ආර්ට් කියන්නේ කටපාඩම් කරලා ලියන විෂයක්වත් නෙමෙයි. මේක මෝඩයන්ට ලියන්න තියෙන ප්‍රශ්නයකුත් නෙමෙයි. විෂය ධාරාවකුත් නෙමෙයි. ඉතින් ඒ හින්දා දැන් ප්‍රශ්න අහද්දී ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අදාළ කාලයට කළමනාකරණය කරගෙන හොඳම තාර්කික පිළිතුර අපෙන් ගන්න. ඒ නිසා ප්‍රශ්නෙට උත්තරය ලියද්දී අදාළ ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම උත්තරේ ලියන්න. දැන් හොඳ උදාහරණයක් තමයි මම ඉතිහාසය කළේ. ඉතිහාසය ලියන ළමයෙක්ට ප්‍රශ්නයක් අහම දැන් අර මොකක් හරි පොතක තියෙන දෙයක් එහෙම්ම පාඩම් කරන් ගිහලා ලියනවට වඩා ඔබ අනිවාර්යෙන් ප්‍රශ්නේ ලියද්දී ඒ ප්‍රශ්නට අදාළ වගේම යම් යම් කරුණු සනාථ කරන්න මූලාශ්‍රය දෙකක්වත් නිදසුන් විදිහට දක්වන්න. මේ ළමයි ගොඩක් මේ වැඩේ කරන්නේ නැහැ. මොකද දැන් මේ මූලාශ්‍ර මත පදනම් ඒක පුරාවිද්‍යාත්මක වෙන්න පුළුවන්, සාහිත්‍යමය වෙන්න පුළුවන්. ඒ මූලාශ්‍ර මත පදනම්ව තමයි අදාළ ඉතිහාසය කියන දේ රඳා පවතින්නේ. ඒ හින්දා ඔබ ප්‍රශ්නයක් ලියද්දිත් මේ මූලාශ්‍ර කියන දේ අනිවාර්යෙන් දක්වන්න. ඒ වගේම තමයි පරාක්‍රම බාහු රජුගේ ආගමික කාර්ය සාපල්‍ය ඇහුවොත් මම මේ උදාහරණයක් කියන්නේ ආගමික කාර්ය සාපල්‍ය ඇහුවොත් එහෙම ඔබ ඔහුගේ යුද ව්‍යාපාරය ගැන ලියන්න යන්න එපා. ඒ වගේම සමහරක් ළමයි හිටියා මේ දුටුගැමුණු රජුගේ ආගමික කාර්ය සාපල්‍ය අහලා තිබ්බහම පහුගිය පේපර්ස් වල අපේ පන්ති වල අර දුටුගැමුණු රජතුමාට පොඩි කාලේ රජ තාත්තා බත් ගුලි ගාවපු එක සහ ඔබ දන්නවා ඇති දුටුගැමුණු රජතුමාගේ කුඩා කාලේ හොඳ ප්‍රසිද්ධ සිදුවීමක් තියෙනවා. අර ඔහු අතපය වකුටු කරන් බුදියාව කියන ඔන්න ඕවල් ලියලා තිබ්බා. ඒ වගේම එලාර සමග යුද්ධයක් ලියලා තිබ්බා. නමුත් ඉතින් අහලා තියෙන ආගමික කාර්ය සාපල්‍ය. එතකොට අදාළ දෙයට නිවැරදි උත්තර ලියන්න. දැන් සමහරක් අය බය වෙනවා. මොකද සමහරක් ළමයි මේ පේපරේ දෙන්නේ පොත් වගේ. සමහරක් ළමයි දෙතිබ්බ ඉතිහාසයේ පිටු 40 50. නමුත් මට මතක විදිහට මම ලියලා තිබ්බේ 25ක් 26ක් වගේ. නමුත් මට ඒ එකක් තියෙනවා. ඒ ළමයිට සමහරක් අයට ඊට වඩා අඩු ලකුණක් තියෙනවා. ඒක හේතුව වෙන්නේ අදාළ ප්‍රශ්නෙට අදාළ පිළිතුරු නොලීම. නැත්තම් අදාළ දෙයට අදාළ දේ නෙමෙයි ඔබ කරලා තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම ඒක ගැනත් අවධානයෙන් සිටින් අහන්නේ මොකද්ද? අපි දෙනවන උත්තරේ මොකද්ද? ඒක නිවැරදි විදිහට ගොඩනගා ගන්න. කොළ පිරවීම සහ පිටු ගණන් ලිවීම මත නෙමේ කලා කියන විෂය ධාරාවේ ලකුණු තීරණය වෙන්නේ. එක එක කතා කියනවා. නමුත් එහෙම වෙන්නේ එහෙම වුණා නම් ඉතින් ඒක විභාගයක් වෙන්නේ නැහැ. අපිට හිතන දේ ලියලා එන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔබ මේ පිළිබඳවත් මතක තියාගන්න. ඉතින් ඔබට තවත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ විභාගේ ලියන්න යන කුමන විදිහක අයදුම් කරුවෙක් වුණත් ඔබට ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මමත් ඔබට මගේ පුළුවන් විදිහට ඒ සඳහා උදව් කරන්නම්. ඉතින් අද සංවාදය මෙපමණයි. නැවතත් අපි අලුත් සංවාදයෙන් හරි ඉක්මනට හමු වෙමු. නැතකම් මම ගිහින් එන්නම්. ඔබට සුබ දවසක් වේවා. ඒ වගේම තමයි මට අමතකුණා සමා වෙන්න. අපේ YouTube channel එකේ මේ ගිනියන වැඩේට ඔබ කැමති නම් අනිවාර්යෙන් ඒකට සහයෝගය ලබා දෙන්න. ස්තුතියි.